ඔන්න ද්‍රෝණයන් මුනි ධාතු බුදුරජාණන් වහන්සේගේ ධාතු ලැබුණා. සක්‍ර දේවේන්ද්‍රයා මණික් කරඬුවක් මවාගෙන ආවා. ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමට. සක්දේව් රාජුන්ගෙන මිනි කරඬුවක් සොඳ සිත් කලු බමර කඩු පොල් මල්ගෙන සුවඳ ලස්සන මණික් පළඟක අතුරා නිබඳ ගෞතම බුදු සමිඳුගේ ගුණ කියන සඳ සෝනුත්තර රහත් හිමියෙහි පහළ වුණි ද්‍රෝණක් මුනි ධාතු මහසෑයට ලැබුණි සෝකය නැතිවන රජුන්ෙහි පැමිණුණි ලෝකය සතුටු වන පිනට කල් එළඹුණි නරනිදු හිස තබාගෙන කරඬුව සොඳිනේ පවසන විටදී සමදෙන අප මුනි වරුනේ මුනි සඳු වඳින්නට දෙවිවරු පිරිවරුනේ පුද දෙන දේ පෙනුනි දෙවිවරු නොම පෙනුනේ දුටුගැමුණු රජුරෝ ඒ සක්‍ර දේවේන්ද්‍රයා ගෙනත් දීපු මණික් කරඬුවේ ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කළා හිස මත තබාගෙන වන්දනා කරද්දී දෙවිවරු රහසින් චාමර සලන්න ගත්තා චාමර සලනවා පේනවා දෙවිවරු පේන්නේ නැහැ මුතු කුඩ අල්ලාගෙන ඉන්නවා මුතු කුඩ අල්ලාගෙන ඉන්නවා පේනවා දෙවිවරු පේන්නේ නැහැ වීණා නාදය එනවා දෙවිවරු පේන්නේ නැහැ එතකොට රජු බොහෝම සන්තෝෂයටපත් වුණා සතුටින් ඉපිල ගිය අපගාමිනි නිරිඳා හෙළමින් තුටු කඳුළු හිස මත ධාතු රඳා කියමින් බුදු සමිඳුගේ ගුණ සිත පහදා පුදමින් සිහල දීපය මෙය කීයේදා දුටුගැමුණු රජුරවන්ට පුදුමාකාර සතුටක් ඒ දුටුගැමුණු රජතුමා සතුටින් ඉල්ප ගිහින් මේ සීහල දීපය අපගේ මව්බිම ගෞතම බුද්ධ ශාසනයට පූජා කරනවා රජු පූජා කරන්නේ මෙහිමයි රජු කල්පනා කළා දෙවියන්ගේ දිව්‍ය ශේෂ බ්‍රහ්ම ශේෂ පූජා කරලා තියෙනවා ධාතුන් වහන්සේලාට එහෙනම් මම මොකද මගේ ශේෂ මම මේ ධාතුන් වහන්සේලාට පූජා නොකරන්නේ මම මේ නිසා මගේ ශේෂත් තමයි රාජ්‍ය බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා මෙන්න මෙහෙම කියනවා සමිඳුන් තිලෝනා ගෞතම මුනිදු මගේ කෙලෙසුන් නසා වැඩි සඳ පිරිනිවන් මගේ ලස්සන දෙව් මිනිස් සේසත් කරන ආගේ වන්දිමින් පුදමිසෑයට ලං රජය මගේ ගෞතම බුද්ධ ශාසනයට
මේ ශ්‍රී ලංකා ද්වීපය පින්වත්නි මේ ඒ මොහොතේදී දුටුගැමුණු රජතුමා රහතන් වහන්සේලා ඉදිරියේ පූජා කළා.